මරු මාරයි නියමයි අමුන්ගේ ඡන්දය අලියට ගහලා මේ අපේ නානක්කාරව අපේ නානක්කාර බුද්ධි මිස්ටර් නානක්කාර නැගිටින්න ඔයා බුද්ධි හලෝ නානා හරි දැන් ගෑව මේ දූෂිත ආණ්ඩුව එලවන්න දූෂිත ආණ්ඩුව එලවන්න දූෂිත ආණ්ඩුව එලවන්න ඒ මහා ජනබලය හදන්න රටම නැගිටවන්න දක්ෂ කාර්යශූර සංවිධායකවරයෙක් තමුන්නාසලා හම්බෙලා තියෙනවා. එතුමාගේ අංකය මොකද්ද? තාම අංකය හම්බෙලා නැහැ. ඒක දැන් IMF එක මාත් එක්ක කතා කරන්න නම් එන්නේ නැහැ. ඒ මොකද මම මේ රටේ අසරණ ජනතාව වෙනුවෙන් කතා කරන නිසා. ඒගොල්ලෝ කැමති නැහැ මම කියන දේ අහන්න. ඒගොල්ලෝ කැමති නැහැ මම කියන දේ අහන්න. ඒකින්ද IMF එක එන්නේ මාත් එක්ක සාකච්ඡා කරන්න. සමහරෙක් මගෙන් අහනවා අපරාධ නේද ෂෝට් කට් එකෙන් අගමැති වෙන්න තිබ්බනේ ෂෝට් කට් එකෙන් ජනාධිපති වෙන්න තිබ්බනේ එහෙම අහන ඇත්තොන්ට මම කියන්න කැමතියි 10 වතාවක් මට ආරාධනා කරා 61 වතාවක් මට ආරාධනා කරා අගමැතිකම ගන්න. එහෙම නැත්නම් මට 71 වතාවක් මම ගියා ජනාධිපතිතුමා හම්බෙලා කියන්න කරුණාකරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැතිකම බාර දෙන්නේ කියලා. ඉතින් මම ගිහලා ඒක කියනකොට මට ලැබෙන්නේ නෑ ඔයා අගමැති වෙන්නේ කියන ආරාධනාව. බොහෝ දෙනා දන්නවා මගේ ප්‍රතිපත්තිය. ඒක මම හිතන රටේ ජනතාවත් දැන් දැනගන්නට ඕන. මට ඔක අහන්න හිතුන ඔක ගන්නද? ඔව්. මොකද වෙන්නේ මේ වෙඩින් එක කොහමද? අම්බානි වෙඩින් එක. හොඳට තිබ්බා. කේක් එකක් ගෙනා නැද්ද? නෑනේ මම දුන්නේ නැහැ කේක්. මේ සමාජ මාධ්‍ය යනවා මේ හොරු පැනලා කියලා මේ වෙඩින් එකට. ඒක නෝකද කියන්නේ? ඒකේ ආගෙම තමයි අහන්න ඕනේ ඉන්දියන් පොලිසිය අහන්න. මේ දැන් ජනාධිපතිතුමත් මාවද හිරේ දාන්නේ රැට්ටවද වසන්ත මුදලියගේවද කවද? තුන්දෙනාම අල්ලගෙන යනවා. අම්මරු. ඇල්බා විල්බා රොබා වර කරා ළඟ බර චේන් මන්තරං දේශපාලන ගමනේ කිසිම කෙනෙකුට මහන්සිලා වැඩ කරන්න බෑ. මගේ කඩිසර භාවය වෙන කිසිම කෙනෙකුට නෑ. මගේ හැකියාව, දක්ෂතාවය, නිර්මාණශීලීත්වය, දාර්ශනිකත්වය ඔය වෙන කාටවත් මම මෙතන ඇවිල්ලා කිව්වේ ස්පිල්ලක් පාපිල්ලක් නාර ඔබතුමා කිව්වද? සම්පූර්ණ වැරදි. නෑ ඔබතුමා ඒක වැරදි විග්‍රහයක්. මම බොරු කියනවා කියලා කියන්නේ. ගරු කතානායකතුමනි මේ වගේ ටොම්පච කතා කියන්න යන්න එපා. තමුන්නාසේ ටොම්පච කතා. තමුන්නාසේ කතානායක නෙවෙයි පචෙක් එහෙනම්. පචෙක්. බොරු කියන්න යන්න එපා. බොරු කියන්න එපා මෙතන. කොහොමද තනතුරට ගෞරවය. එල කිරි එල පවුසි ආතල් පට්ට ආතල් ඩාන් ගානවා ඩීන් ගානවා